අයිබෝවන් ඔන්න අදත් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන ආවේ වෙනස් විදියකට හදාගනිපු මුරුංගා මැල්ලුමක්. සාමාන්‍යයෙන් අපි හදන්නේ මුරුංගා කරි එකක්නේ, හොද්දක්නේ, එක්ක පරිප්පු ටිකක් දාලා උයනවා මුරුංගා. ඒ වගේනේ. ඉතින් අද මම මේක මැල්ලුමක් විදියට හැදුවේ. අපි බලමු මම කොහොමද මේක හදාගත්තේ කියලා. මම මෙතන මුරුංගා කරල් 4ක් අරගෙන තියෙනවා. ග්‍රෑම් 300ක් වගේ තිබුණේ. දැන් මම මේ මුරුංගා ටික සුද්ධ කරගන්නවා. මේ විදියට මුරුංගා වල තියෙන උඩ පොත්ත අයින් කරලා පොඩි පොඩි කෑලි වලට කපා ගන්නවා. මේ විදියට මම මුරුංගා ටික ඔක්කොම සුද්ධ කරගත්තා. දැන් මම වළඳක් ලිපේ තියලා ඒකට වතුර ටිකක් දාලා ඒකටම ලුණු තේ හැඳි එකක් එකතු කරගන්නවා. දැන් මම අර අපි සුද්ධ කරගනිපු මුරුංගා ටික හොදලා අරන් මේකට එකතු කරගන්නවා. කහ තේ හැඳි භාගෙකුත් එකතු කරලා මේ මුරුංගා ටික හොඳට තඹ ගන්න ඕන. මුරුංගා ටික තැම්බෙනකම් මම ඒකට දාගන්න පොල් මිශ්‍රණය හදා ගන්නවා. පොල් කප් එකයි කරපිංචා ඉති දෙකක කරපිංචා, අමු මිරිස් ලොකු කරලා, සුදු ලුණු බික් 3ක්, රට ලුණු ගෙඩියකින් භාගයක් තමයි මම මෙතන අරන් තින්නේ. ලුණු තේ හැඳි භාගයයි, කහ තේ හැඳි භාගයයි, සූදුරු තේ හැඳි එකයි, අබ කුඩු තේ හැඳි භාගයයි. අබ ඇට දාගන්නවා නම් අබ ඇට තේ හැඳි එකක් දාගන්න. මේ තියෙන්නේ මම හදාගනිපු පේස්ට් එක. දැන් අපේ මුරුංගා ටික තැම්බිලා, මොකද මුරුංගා වල පාට වෙනස් වුණාම සහ මුරුංගා කෑල්ලක් අතට අරගෙන කඩලා බලන්නත් පුළුවන් මුරුංගා ටික තැම්බිලාද කියලා. මම දැන් මුරුංගා ටික අයින් කරගන්නවා. දැන් මම වළඳක් ලිපේ තියලා ඒකට තෙල් මේස හැඳි දෙකක් දාගන්නවා. තෙල් ටික රත් වීගෙන එනකොට ඒකට අබ ඇට තේ හැඳි එකක් එකතු කරගන්නවා. කරපිංචා ඉත්තක කරපිංචා, වියලි මිරිස් කරල් 3ක වියලි මිරිස්, අර අපි හදාගනිපු පොල් මිශ්‍රණය. මේ ටික එකතු කරලා මේ ටික විනාඩි 2ක් විතර හොඳට තෙල් එකේ කවලම් කරගන්නවා. පොඩ්ඩක් ටෙම්පරාදු වෙනකන්. දැන් මම මේකට අර අපි තඹ ගනිපු මුරුංගා කරල් ටික එකතු කරගන්නවා. මුරුංගා ටික එකතු කරගෙන හොඳට මුරුංගා ටික කවලම් කරගන්න ඕන මේකේ. මෙන්න මේ විදියට හොඳට මුරුංගා කෑලි වල පොල් මිශ්‍රණය බැඳිලා තියෙන තන් මේක කවලම් කරගන්න ඕන. මම දැන් මේකේ මට ලුණු ගතිය මදි කියලා දැනුණා. ඒ නිසා තව ලුණු තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. මේ ටික හොඳට විනාඩියක් දෙකක් විතර හොඳට කවලම් කරනකොට මේක හොඳටම පොල් මිශ්‍රණය මේ මුරුංගා කෑලි වල බැඳෙනවා. නැත්තම් පොල් මැල්ලුම වෙනමයි මුරුංගා කෑලි වෙනමයි තිබුණොත් මේකේ රස එන්නේ නැහැ. මේක මුරුංගා කෑලිත් එක්ක හොඳට පොල් මැල්ලුම කැවෙනකොට තමයි මේකේ රස. මේ තියෙන්නේ අපි හදාගනිපු මුරුංගා මැල්ලුම සුදු හාල්බත් එක්ක. මේක හරිම රසයි. ඉස්සර උදේට අපේ ගෙවල් වල කෝනිසෝ පොල් මැල්ලුම්, නිකම්ම පොල් මැල්ලුම් මේ විදියට මුරුංගා දාලා පොල් මැල්ලුම් හදනවා සුදු හාල්බත් එක්ක. මේක හරිම රස කෑමක්. ඉතින් ඔයාලා හදලා බලන්නකෝ. මේක උණු උණුවෙන් හදලා කාලා බලන්නකෝ කොච්චර රසවත් කෑමක්ද කියලා. ඉතින් අදත් මාව බලාගෙන හිටියට බොහොම ස්තුතියි. ගිහිල්ලා එන්නම් ආයෙත් දවසක මේ වගේ තවත් රෙසිපියක් සමගින් හම් වෙනකන් ඔයාලට සුබ දවසක්.